සාදරයෙන් පිළිගන්නවා විසේකුරුලා ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මගේ බයිසිකලයට ගහලා තියෙන ලයිට් ගැන වීඩියෝ එකක්. ඉතින් කට්ටිය මගෙන් අහලා තිබ්බා බයිසිකලේ ලයිට් කීයක් තියෙනවද? බයිසිකලේ ලයිට් ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ සේරම කතා කරනවා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම බලමු VIP light එක ගැන. මෙන්න මේක තමයි යාළුවනේ VIP light එක. මේකේ light 12ක් තියෙනවා. පාට තුනක light 12ක්. මේකේ රටා 6ක් විතර තියෙනවා. ඉතින් අපි මේක දාලාම බලමු මේකේ රටා කොහොමද කියලා. ඔන්න යාළුවනේ මම VIP light එක on කරා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ රටා කීයක් තියෙනවද මේකේ එළිය කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේකේ සුප්‍රීම එළියක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. කැමරාවටත් හොඳටම වටේටම වදින්න තියෙනවා එළිය. ඉතින් මේකේ ගාන ගැන කතා කළොත් මේක මට උනේ රුපියල් 700ක් වගේ මුදලක්. ඉතින් 700ට මේක ගොඩක් වටනවා. මේකේ රටා 6ක් තියෙනවා යාළුවනේ ඔයගොල්ලෝ බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ රටා 6 තියෙන්නේ. හරි යාළුවනේ දැන් අපි එහෙනම් බලමු මේ බයිසිකලේ තියෙන fog light ටික ගැන. මම දැන් ඕගොල්ලන්ට පෙන්වන fog light එක යාළුවනේ කහයි සුදුයි දෙකම එකටපත් වෙලා ආයි කහයි සුදුයි ගැසි පත් වෙන එකක් තියෙනවා. මේකත් මාර මෙලියක් තියෙන්නේ. ඊගාට ඔන්න ඔය දෙපැත්තේ තියෙන මේ normal fog light දෙකේ ඒකේ සුදු විතරමයි පත් වෙන්නේ වෙන මොකුත්ම නැහැ. ඊගාට යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් බකමූණ fog light දෙකක් තියෙනවා. මේ බකමූණ fog light දෙකේ නම් මාර මෙලියක් තියෙනවා. මේකෙත් තියෙනවා යාළුවනේ කහයි සුදුයි ආයි කහයි සුදුයි දෙකම එකට ආයි කහයි සුදුයි වෙන වෙනම ගැස්සෙන එක. මේ ලයිට් දෙකේ යාළුවනේ මෝඩ් 4ක් තියෙනවා. මේ මෝඩ් 4ම සුපිරියටම වැඩ. ඉතින් මේ ලයිට් එකත් අපි දාලා බලමු මේවත් එළිය කොහොමද කියලා. හරි යාළුවනේ මම දැන් මේ ලයිට් ටික ඔන් කරගත්තා. දැන් මම මේ පෙන්වන ලයිට් එක සුදු පාටට තමයි පත් වෙලා තියෙන්නේ. මේකේ පාට ගොඩක් තියෙනවා. දැන් මම ඒවා දාලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ දැන් ඕගොල්ලන්ට පේනවා ඉතින් ලයිට් එක කහ වුණා. දැන් ඔන්න ආයි කහයි සුදුයි දෙකම එකට. ඔන්න දැන් කහයි සුදුයි ගැසිපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ලයිට් එකේ මූඩ් මාරු වෙන්නේ. ලයිට් එක ඔන් ඔෆ් ස්විච් එකෙන් ඔන් ඔෆ් කරද්දි ඔන්න දැන් ආයි සුදු වුණා. අපි ස්විච් එකෙන් ඔන් ඔෆ් කරද්දි තමයි මේ ලයිට් එකේ මෝඩ් ටික මාරු වෙන්නේ. දැන් අපි එහෙනම් බකමූණ fog light දෙක බලමු. හරි යාළුවනේ දැන් මම බකමූණ fog light දෙක ඔන් කරගන්නම්. හරි යාළුවනේ දැන් මේකේ පත් වෙන්නේ කහ පාට. ඔන්න දැන් පත් වෙන්නේ යාළුවනේ සුදු පාට. ඔන්න දැන් යාළුවනේ පත් වෙන්නේ කහ සුදුයි දෙකම එකට. ඔන්න යාළුවනේ දැන් තමා ලස්සනම එක තියෙන්නේ කහ සුදුයි ගැසිපත් වෙන එක. ඉතින් යාළුවනේ මේ ලයිට් එකේ මෝඩ් ටික මාරු වෙන්නේ ලයිට් එක ස්විච් එකෙන් ඔන් ඔෆ් කරද්දි කලින් එකේ වගේම තමයි. හරි යාළුවනේ දැන් තමා ලස්සනම ලයිට් එක ඔන් කරගන්න යන්නේ. කොහොමද යාළුවනේ මේ ලයිට් එකේ ලස්සන. ඉතින් යාළුවනේ මේ ලයිට් එකේ සර්කිට් එකට ඔයගලන්ට මෙන්න මේ විදිහේ රිමෝට් එකකුත් හම්බ වෙනවා. මේ සර්කිට් එකේ නමට කියන්නේ RGB සර්කිට් කියලා. මේ සර්කිට් එක වැඩ කරන්නේ 12 වෝල්ට් වලින්. මේ රිමෝට් එකෙන් ඔයගලන්ට කැමති රටාවකුයි ඔයගලන්ට කැමති පාටකුයි තියාගන්න පුළුවන්. මම මේ ඔයගලන්ට කරලා පෙන්නන විදිහට. ඔන්න යාළුවනේ දැන් මගේ බයිසිකලේ තියෙන ඔක්කොම රතු ලයිට් ටික පත්තු කරගත්තා. දැන් කොළ පාට ලයිට් ටික ඔක්කොම පත්තු කරගත්තා. දැන් නිල් පාට ලයිට් ටික ඔක්කොම පත්තු කරගත්තා. ඒ විදිහටත් ඔයගොල්ලන්ට පත්තු කරතයි මේ රිමෝට් එකෙන්. ඉතින් මේ ගානුනේ රුපියල් 550යි. ඉතින් මේ සර්කිට් එකත් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොන වගේ සර්කිට් එකක්ද තියෙන්නේ කියලා. මේක ටිකක් ලොකු සර්කිට් එකක්. ඉතින් මෙන්න මේ සර්කිට් එක තමයි යාළුවනේ රිමෝට් එකත් එක්ක එන සර්කිට් එක. මේ සර්කිට් එක වැඩ කරන්නේ 12 වෝල්ට් වලින්. ඉතින් මේ සර්කිට් එකත් සුපිරි සර්කිට් එකක් තමයි යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් මම ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න යන්නේ බ්ලින්ක් ලයිට් සිස්ටම් එක. ඉතින් යාළුවනේ මේ ලයිට් එකටත් සර්කිට් එකක් තියෙනවා. මේ සර්කිට් එකට නම් රිමෝට් එකක් එන්නේ නැහැ.
හැබැයි මේ සර්කිට් එකේ තියෙන බටන් 3කින් අපිට පුළුවන් මේ ලයිට් එකේ සිස්ටම් හදාගන්න. මේ ලයිට් එක හයි කරලා තියෙන යාළුවනේ මම අර කලින් පෙන්නපු මේ ලයිට් වල වයර් ටික වැහෙන්න වයර් ටික උඩින් තමයි මේ ලයිට් එක අලවලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේකට භාවිතා කරලා තියෙන ලයිට් වර්ගය තමයි අර මීටරයක් දිගට එන ලයිට් පටිය. ඒක අපිට මීටරයක් උත් වෙනවා මීටර භාගයක් එනවා. මම ඒව තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සර්කිට් එකෙන් තමයි යාළුවනේ මම බ්ලින්ක් ලයිට් සිස්ටම් එක හදලා තියෙන්නේ. මේ තියෙන බටන් 3 ඔබලා තමයි යාළුවනේ මේ අපිට ලයිට් එකේ සෙටින්ග්ස් හදාගන්න තියෙන්නේ. ඉතින් මේ සර්කිට් එක 250ක් වගේ ගාණක් උනේ. මේ සර්කිට් එකත් හොඳයි. ඉතින් බ්ලින්ක් ලයිට් සිස්ටම් එකට මේකේ සිස්ටම් ගොඩක් තියෙනවා. ඉතින් ඒව මම වෙනම වීඩියෝ එකකින් ඉක්මනටම අරන් එන්නම්. ඉතින් යාළුවනේ තව එක ලයිට් එකක් තියෙනවා. ඒක තමයි මේ ස්පොයිලර් එකට ගහලා තියෙන නිල් පාට ලයිට් එක. ඉතින් මේකත් අර ලයිට් 3න් 3ට ඔයගලන්ට ඕන තැනකින් කෑලි කපලා ගන්න පුළුවන්. අර උඩින් රබර් සිලිකන් එක දාලා තියෙන ලයිට් එක. ඉතින් මේක මාර ලස්සනයි ස්පොයිලර් එකට හයි කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගැන මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එකෙන් හිතෙන දේ ඔයගොල්ලන්ට හොඳයි නම් ඒ වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මගේ බයිසිකලේ ඉස්සරහට ඔයගොල්ලන්ට ඕන වීඩියෝ තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ මගේ channel එකට කරන පුංචි උදව්වක් විදිහට මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්.